ඔයාලා දන්නවද මෙච්චර ලස්සන මේ පළාතේ උලපනේ නගරයේ සහ ගම්මානයේ අදටත් පවුල් 30ක් විතර ජීවත් වෙන්නේ වැහි වතුරෙන්. වැහි වතුරෙන් සහ උලපනේ ටවුන් එකට ඇවිල්ලා හැමෝටම පුරවන් යන්න දීලා තියෙන ටැප් ලයින් එකක් තියෙනවා. අදටත් බලන්න බීමට පමණී කියලා ගහලා තියෙන අන්න එතනින් ඇවිල්ලා ට්‍රී වීල් වල බූලි වලට බයිසිකල් වල බූලි වලට බෝතල් වලට තවමත් පුරවන් ජීවත් වෙන මිනිස්සු තමයි ඉන්නේ. මොකද ඩෑම් එකක් හදන්න පටන් අරගෙන ඒ පැත්තේ වතුර හිඳුණා. ඊට පස්සේ තවමත් ඒ ඩෑම් එකෙන් සතියකට වතාවක් මිනිස්සුන්ට ලීටර් 250ක් දෙනවා. ඒ ලීටර් 250න් පවුලක් ජීවත් වෙන්න ඕනේ සතියක්. ආයි ඊගව සතිය තමයි ඒගොල්ලෝ ඇවිල්ලා ආයි වතුර දෙන්නේ. එතකන් වැහි වතුරෙන් අර පාරට ඇවිල්ලා පුරව ගන්න වතුරෙන් එහෙම නැත්නම් පල්ලෙහා පොදුලින්දයට ඇවිල්ලා නාගෙන තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. ඒ මිනිස්සුන්ට මේ දුක තවමත් දෙන්නේ. දැන් අවුරුදු 3කටත් කිට්ටුයි. 2026 කියන්නේ අවුරුදු 3ක්. ඒ නිසා අදවත් මේ ප්‍රශ්නෙට සාර්ථක විසඳුමක් ලබා දෙන්න බලධාරීන්ගේ ඇස් ඇරෙනවා නම් ලොකු පිනක්. මොකද පුංචි දරුවෝ ඉස්කෝලේ යන ළමයි වැඩට යන අය ගොඩාක් අපහසුතාවයකට පත් වෙලා ඉන්නේ. මේ පළාත හැර යන්න තරම් මිනිස්සුන්ට දැන් මේ ජීවන ගැටලුවක් වෙලා.